දැන් යනවා පුතේ අංක 47 වෙනි ගාන 47 වෙනි ගාන සාපේක්ෂ ආර්ද්‍රතාව ඔන්න ඔය ටිකෙන් තියෙන්නේ 47 වෙනි ගාන 2022 ප්‍රශ්න පත්‍රේ උෂ්ණත්වයේ සෙල්සියස් අංශක 30 සාපේක්ෂ ආර්ද්‍රතාව විදිහට මේ ගානේ තියෙන්නේ 90 සෙල්සියස් සාපේක්ෂ ආර්ද්‍රතාවයේ ගාන මෙන්න මෙහෙම පද්ධති තුනක් තියෙනවා හරිද මේ සෙල්සියස් අංශක 30 ගාන කියවලා බලන්න මේ සෙල්සියස් අංශක 30 දී සාපේක්ෂ ආර්ද්‍රතාවය ඒක යාලා දෙනවා 90ක් කියලා. හරිද? ඒ විලාමේ සංතෘප්ත වාෂ්ප ස්කන්ධයත් මේ ගානේ මේ තීල තියෙන්නේ වාෂ්ප පීඩන වලින් නෙමේ උපීඩන වලින් නමුත් ඕකේ පොඩි ස්කන්ධ වෙන්න ඕනේ. එතකොට සෙල්සියස් අංශක 30 දී සංතෘප්ත ජල වාෂ්ප පීඩනය දීලා තියෙන්නේ. ඒක පිළිවෙලින් ඒ තුන දීලා තිනවා 10 දී 20 සහ 30 දී අගයන් ටික දීලා තිනවා. එතකොට ඔන්න මම කිව්වොත් පද්ධති තුනක් තියෙනවා. මුලින්ම මේ සෙල්සියස් අංශක 30 තියෙනවා සාපේක්ෂ ආර්ද්‍රතාවය 90යි. මේක මේ ජලය ඇදලා ගන්න පුළුවන්. මැෂින් එකකින් පිරිවතරයක් කියලා කියනවා. ඒකින් මේකින් ජලය මේක සෙල්සියස් අංශක 10ට මෙයාලා කූල් කරනවා. සීතල කරනවා. එතකොට මේකේ හැදෙන ජල වාෂ්ප ටික, ජලය ටික එළියට ගන්න ඕනු මැෂින් එක පිරිවතරක් කියලා කියනවා. ඒකින් එළියට ගන්නවා. එතකොට ඒ ගත්තට පස්සේ දැන් මේකේ වතුර හැදෙනවා. මේකේ සෙල්සියස් අංශක 10ට අවිල්ල වතුර ජලය හැරගැස්සෙනවා. මේ ටික එළියට යනවා. දැන් ඒක එළියට අරගන්න ඕනේ. ඊට පස්සේ කියනවා සෙල්සියස් අංශක 20ට ආයි පත් කරන්න ඕනේ. මේ තියෙන්නේ සෙල්සියස් අංශක 20ට. මේ එකක් සෙල්සියස් අංශක මේ තියෙන්නේ 30 මෙතන සෙල්සියස් අංශක 30 මෙතන සෙල්සියස් අංශක 10 මෙයා සීතල කරලා එතකොට හැදිච්ච වතුර ටික එළියට ගෙනිහින් දාලා මෙයා ආයි සෙල්සියස් අංශක 20ට ගෙනිහින්ලා මේ ගණන් ටිකේ අපිට කියනවා එළියට ගියපු ස්කන්ධය හොයන්න කියලා එහෙම නේද මේ කියනවා ඉවත් කළ ජල වාෂ්ප අනුපාතය සහ සෙල්සියස් අංශක 20 දී වාතයේ අවසාන සාපේක්ෂ ආර්ද්‍රතාවය හොයන්න කියලා මේ සංතෘප්ත වාෂ්ප ස්කන්ධ ටික ලියාගමු පිළිවෙලින් සෙල්සියස් අංශක 10 දී තියෙනවලු A ඊළඟට 20 දී B ඊළඟට 30 දී C මෙතන තියෙන ස්කන්ධේ සංතෘප්ත ජල වාෂ්ප ස්කන්ධය මේ තියෙනවා සංතෘප්ත වාෂ්ප ස්කන්ධය ඔතන පීඩනය දීලා තියෙන්නේ. එතන ස්කන්ධය වෙන්න ඕනේ මෙතන C. මෙතන සෙල්සියස් අංශක 10 දී යාලා කියනවා 10 දී A. මෙතනදී A මෙතනදී B. නේද? එහෙම නේද? සෙල්සියස් අංශක 10 දී 20 දී සහ 30 දී C 20 දී B 20 දී B හරි 10 දී සෙල්සියස් අංශක 10 දී ඔන්න ඔහොම තමයි තියෙන්නේ මේ සංතෘප්ත වාෂ්ප ස්කන්ධ ටික. දැන් ඔයා මේ ඉවතට ගිය ස්කන්ධේ mx කියලා ගන්න. මේ ඔක්කොන්ටම කලින් දැන් බලන්න මේකේ ඝනීභවණය වෙලානේ මේකේ සංතෘප්තයි. එතකොට මේකේ තියෙන වාෂ්ප ප්‍රමාණයට අපි කියන්නේ සංතෘප්ත වාෂ්ප ස්කන්ධය. එතකොට ඒ තියෙන්නේ මෙයානේ. දැන් ඔයා බලන්න ඕනේ මේ පද්ධතියේ තිබිච්ච මුළු ස්කන්ධය. මුළු ස්කන්ධය මුලින්ම හොයන්න. ඒකෙන් ටිකක් තමයි දැන් වාෂ්ප විදියට තියෙන්නේ. ඉතිරි ටික ඝනීභවණය වෙලා ගිහින් තියෙනවා. ඒ ගියපු ටික මං mx කියලා ගත්තා. දැන් මේක සංතෘප්තයිනේ. ඒක තේරුම් ගන්න පුළුවන් මෙයාලා කියනවා ජලය ඝනීභවණය වෙච්ච ජලය ටික ඉවතට ගන්නවා කියලා. ඒකට මට එන්න ඕන ඔළුවට මේ පද්ධතිය සංතෘප්තයි කියලා. සංතෘප්ත වාෂ්ප ස්කන්ධය A. එතකොට මේකේ තියෙන ස්කන්ධය වෙන්නේ A. මෙයාගේ ස්කන්ධය හොයන්න ඕනේ. ඒක මම දන්නේ නැහැ. එතකොට ඔයාට කරන්න තියෙන්නේ මෙතනින් මෙයාට දාගන්න මේක ඇතුලේ තියෙන ස්කන්ධයේ ඒ ස්කන්ධයේ m එකනේ. දැන් යන සාපේක්ෂ ආර්ද්‍රතාවයට සූත්‍රය. දැන් තියෙන ජල වාෂ්ප ස්කන්ධය බෙදන්න සංතෘප්ත ජල වාෂ්ප ස්කන්ධය වැඩි කිරීම 100ට 100. මෙතෙන්ට දැන් දාන්න 90යි. මෙතනින් m එක බෙදීම c වැඩි කිරීම 100ට 100. හරිද? දැන් ඔයාලට කරන්න තියෙන්නේ මේ 100ෙන් බෙදන්න. එතකොට 90ක් බෙදීම 100. මේක m එක බෙදීම c. දැන් බිඳුවට බිඳුවක් කපලා ගිහින් m එකට එනවා 0.9යි c. මේක නෙමෙයි අහන්නේ.
මෙතනින් දැන් ජල වාෂ්ප ටිකක් ඉවතට ගෙනිච්ච මේ ඝනීභවණය වෙච්ච ජල වාෂ්ප ටික. AMX එකයි මෙතන තියෙන A එකයි. මේක සංතෘප්තයිනේ. මේ දෙකේම එකතුව මුල් ස්කන්ධයට සමානයි. 0.9C. මේ ස්කන්ධයට සමානයි. දැන් MX එක උක්ත කරන්න. 0.9C ගෙන් A අඩු කරන්න. හරිද? මේකෙන් කියවෙන්නේ මේ ඝනීභවණය වෙච්ච ජල වාෂ්ප ජලය ටික. අහන්නේ අපෙන් ඕක නෙමෙයි අනුපාතය mx බෙදීම m1 මුලින් තියච්ච ජල වාෂ්ප ස්කන්ධ අතර අනුපාතය. දැන් ඔයා මෙතෙන් ආදේශ කරන්නේ mx ආවි කීයද 0.9යි සීරින සිම්පල් a. ඒකේ මුල් ස්කන්ධ කීයද 0.9යි c. ඔන්න එක උත්තරයක්. දැන් යාළුවා අපෙන් අහනවා අලුත් පද්ධතිය මෙන්න මේ පද්ධතියේ සාපේක්ෂ ආර්ද්‍රතාවය. මේක කොහොමත් සංතෘප්ත නෙමෙයි මේ පද්ධතිය සංතෘප්තයි. දැන් රත් කරද්දී මේ ජල වාෂ්ප ටිකමනේ මේ පද්ධතිය තියෙන්නේ. මේ ටික මම ඉවත් කරානේ. එහෙනම් නව ආර්ද්‍රතාවය නව සාපේක්ෂ ආර්ද්‍රතාවය වගේ අහුවතින් RH එක දැන් තීන ජල වාෂ්ප ස්කන්ධයේ සිම්පල් A. මෙන්න මෙතන අවකාශයේ තිබිච්ච ටිකම තමයි මෙතනක් තියෙන්නේ. ඒක බෙදන්න සංතෘප්ත ජල වාෂ්ප ස්කන්ධයෙන් B වැඩි කිරීම 100%. බලන්න ওই උත්තර දෙක තියෙන 0.9යි සිගිරිනේ බෙදීම මට හිතන්නේ මේ බෙදීම 100ක් තියෙනවා මේක අංක 1 47 පළවෙනි උත්තර. හරිද?